ගාල්ල තාක්ෂණ විද්‍යාලය ලංකාවේ තාක්ෂණ විද්‍යාල 9ක් අතරින් ප්‍රධානම තාක්ෂණ විද්‍යාලයක්. ඇත්තෙන්ම දකුණු පළාතට උසස් අධ්‍යාපනයට යන්න බැරි වෙච්ච විශ්වවිද්‍යාල වරම් ලැබිච්ච ළමයිට ලැබිච්ච හොඳම ආයතනය තමයි ගාල්ල තාක්ෂණ විද්‍යාලය. මෙන්න මේ ගාල්ල තාක්ෂණ විද්‍යාලය ගැන නොදන්නා සැහැණ දුරවලින් සිටින දුවදරුවන්ට මේ අවස්ථාව ලබා දීලා අපේ ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ මොනවද තියෙන පාඨමාලා මොනවද කෙරෙන්නේ කියන එක විශේෂයෙන් පෙන්වන්න. ඉතින් ඇත්තටම ගාල්ල තාක්ෂණ විද්‍යාලය ගත්තම පාඨමාලා 36ක් පමණ තියෙනවා. මේ පාඨමාලා සියල්ලක්ම නොමිල කෙරෙන්නේ. ඒ නොමිල කෙරෙන අතර මෙයාලට ශිෂ්‍ය ආධාරයක් ලැබෙනවා. ඒ ආධාරයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනකොට පහසුවක් ලැබෙනවා. ඒ අතරතුරම මෙයාලට ඕනෑම අධ්‍යාපන මට්ටමකින් පටන් අරගෙන විශ්වවිද්‍යාල මට්ටම දක්වා යන මාවත සැකසෙනවා. NVQ level 6 වලින් ඉවරලා NVQ level 6න් ඉවර වෙලා ආපහු NVQ level 7 ලක්වා වෙනත් ආයතන කියලා වෙනත් උසස් අධ්‍යාපන ආයතන කියලා ඒ විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපනය ලබාගෙන ඒ හරයට ගිය නොගිය ළමයිට ඇත්තටම අපේ සීමාවාසික මාස 6ක පුහුණුවක් අපි දෙනවා. ඉතාමත්ම ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රසිද්ධ ආයතනවල. ඉතින් එයාලා ඒ මාස 6 තුළ මේකේ නිපුණයන් බවට පත් වෙනවා මේ පාඨමාලාවල. මොකද මේ ළමයි තමයි අනාගතයේ මේව හොයාගෙන එන්නේ. විශ්වවිද්‍යාලයේ වරම් අහිවෙන ළමයි විශාල ප්‍රමාණයක් කාර්මික ශාස්ත්‍රයකට පිවිසෙනවා. කාර්මික ශාස්ත්‍රයට පිවිසලා අධ්‍යයනය ලබාගෙන නිපුණයන් බවට පත් වෙලා ලංකාව වගේම විදේශී රටවල් වලටත් රැකියා ගන්න යනවා. ඉතින් මේ කාලේ හැටියට ඇත්තටම විදේශ රැකියා වලට විශාල ඉල්ලුමක් තියෙනවා. කෙරෙන ඒ පාඨමාලාවල සජීවී අත්දැකීමක් ලබා දෙන්න ඕන නිසා මම මේ විවෘත දිනය 2025 විවෘත දිනය කළා වටිනා කියන යමක් එයාලට දෙන්න කාර්මික අධ්‍යාපනය යන්නේ කුමක්ද කියන එක ගැන. එයාලා මං හිතන්නේ සමහර වෙලාවට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ගත්තා එයාලා නොදන්න. එයාලාගේ තාක්ෂණ විෂය පාසලෙන් කරන්න ලොකු අත්දැකීමක් ගත්තා.